සියලුම දෙමාපියන් දැනුවත් වෙන්න මේ රෙකෝඩින් එක අහලා මේ ඊයේ දෙහියෝ විට පිරිවෙන් අධ්‍යාපනය ලබන 7 වසර ඉගෙනුම ලබන ළමයි දෙන්නෙක් පැහැරගෙන ගිහිල්ලා පැහැරගෙන යනකොට මේ යම් කෙනෙක් දැකලා ඒ හාමුදුරුවන්ට පණිවිඩය දීලා තියෙනවා පන්සලේ. ඊට පස්සේ මෙයාලා කොහොම හරි කොටු කරගෙන තියෙනවා පොලිසියෙන් ළමයි දෙන්න අරගෙන යද්දී එයාලගේ ඇඟේ කොටස් ගන්න තමයි අරන් ගිහින් තියෙන්නේ. ඒ ළමයි දෙන්නට කියලා තියෙනවා හෙට වෙනකොට ජීවත් වෙන්නේ නැහැ කියලා. කොහොම හරි ළමයි දෙන්න මගදී අරගෙන මගේ හිතවත් කෙනෙක් ඒ බබාලා දෙන්න මේ ඒ හන්ද මේ ගෲප් වලට මේක ෂෙයා කරන්න ළමයිව දැනුවත් කරන්න ගෙදර ඉඳන් මේ ළමයිට කියන්න මේ පණිවිඩය ඒ වගේම ඔයාලා දැනුවත් කරලා ඔයාලගේ ළමයි ආරක්ෂා කරගන්න මේ දැන් ඇඟේ කොටස් ළමයින්ගේ විකුණන ඒ ජාවාරම් කරුව පිරිසක් මේ ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා මේ පොඩ්ඩක් ගෲප් වලට මේක ෂෙයා කරන්න ඕගොල්ලෝ